මේ සතියත් ඔබට වාසනාවන්ත වේවා. තෙරුවන් සරණ ලැබේවා. සියලු දිව්‍ය රැකවරණය ඔබට ආශිර්වාදයක්ම වේවා. අපි අපේ ජීවිතේ ගෙවෙන මේ ජීවිතේ ගෙවෙන්නම ඉඩ නොදී ගෙවෙන ජීවිතේ අර්ථවත් කරගන්නට අර්ථවත් යමකට හිත යොදවන එක හොඳයි. ඉගෙන ගන්න දරුවෙක්, අධ්‍යාපනයට ලැබි දරුවෙක් පාසලේ පොතපත, දහම් පාසලේ පොතපත, එහෙමත් නැත්නම් අපි කියමු උපකාරක පන්තියක ඒ ලබන දැනුම, ඒ ලබන පොතපතෙන් ලබන දේ පමණක් නෙවෙයි ඔබේ ජීවිතයට අමතර ලෝකයේ පිළිබඳ වැදගත් දේවල්, ලෝකයේ පිළිබඳ විශ්වය දනවන දේවල්, ලෝකයේ පිළිබඳව විද්‍යාත්මකව ඔප්පු කරන ලද සනාථ කරපු දේවල්, පර්යේෂණාත්මකව සනාථ කරපු දේවල් මේ පොඩ්ඩක් හොයන්න තමන්ගේ අධ්‍යාපන කාලයේ. ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න දරුවෙක් රටේ ආර්ථිකයේ ලෝකීය ආර්ථිකයත් එක්ක ඔබේ ආර්ථික විද්‍යා පාඩමට ගියොත් ඒක ජීවිතයට එකතු වෙනවා. විභාගය ඔබට ජීවිතයට එකතු වෙන්නේ ඔබට ඉදිරියට යන්න තවත් විභාගයකට ඉලක්ක කරන්න විතරයි. ඒත් අපි බාහිර ධර්මත් එක්ක ගියොත් ඒක ඔබේ ජීවිතයට එකතු වෙනවා. විද්‍යාව ඉගෙන ගන්න දරුවා විද්‍යාවේ උගන්වන පාඩම තුලින් අපි බලමු තමන්ගේ සෞඛ්‍යයට අපි බාහිර දුම් වැටියක්, වගිඩිමත් වතුර, මද්ද්‍රව්‍ය ගත්ත වෙනත් නරක ඇබ්බැහි වලට පුරුදු වෙච්ච බලන්න ඒක සෞඛ්‍ය ඔබේ සෞඛ්‍ය පාඩම තුළ කොච්චර හානිකරද සෞඛ්‍යයට කියලා. ඒ හානිකර තත්වයන් ඔබට හරියට තේරුම් ගත්තොත් ඔබ ළඟ තිබෙන ඒ වැරදි නරක පුරුදු ඔබටම අත්තරින්න හිතේවි, ඔබම අත්තරින්න ඕනෑ කියලා තීරණයක් ගනීවි, ඔබම අත්හැරලා දාවි. ඒක තමයි සාර්ථකම ක්‍රමය. තව කෙනෙක් වගේ කියලා කරලා යොදවලා ඔබෙන් ඒ පුරුද්ද අයින් කරන එක නෙවෙයි. ඔබ ඉගෙන ගන්න පාඩම තුල ඒ විෂයන්ට අදාළව සෞඛ්‍ය පාඩම ඔබේ කරගන්න, ජීවිතය කරගන්න. එතකොට ඔබ දිරු දෙපැත්තකින් දිරු. මුදල් පිළිබඳව ගිණුම් කටයුතු ගණකාධිකරණය, ඒ වගේ වාණිජ්‍ය අංක ගණිතය, ඔයගේ අංක ගණිතය බලන්න ජීවිතයේ අංක ගණිතයට හරිම සම්බන්ධයි නේද? දවස් 365ත් එක්ක හරි ලොකු කතන්දරයක් ගණිතමය වශයෙන් අපිට තියෙනවා. පැය 24 තුළ පැයෙන් පැය ගණිතමය යොකු පාඩමක් අපිට කියලා දෙනවා. මේ පැයට වඩා අනිත් පැයක් වඩා සාර්ථක වෙන්නේ කොහොමද? මේ ගත කරපු පැය තුනට වඩා තව පැය තුනක් අසාර්ථක වෙන්නේ කොහොමද? අපිට ගණනය කරන්න පුළුවන්. සංඛ්‍යාත්මකව හදන්න පුළුවන්. එතකොට ගණිතයේ පාඩමත් විභාගයේ සමත් වීමට උපකාර වෙනවා. තවත් ඊට එහා විභාගයක් ලබන්න උපකාර වෙයි. හැබැයි අර අනිකුත් ඔබ සිතුවිලි වලින්, ඔබ චින්තනය තුළින් පුළුල්ව ඒ ගණිතයේ පාඩම ඔබ අධ්‍යයනය කළොත් දරුවනේ ඔබට ඔබේ ජීවිතේ ජය ගන්න ගණිතයේ පාඩමත් අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේ හැම දෙයක්ම සමාජ විද්‍යා පාඩම, භූගෝල විද්‍යාව, ඉතිහාසය මේ හැම විෂයක් එක්ක බුදුදහම ඇතුළු හැම විෂයක්ම ඔබට සම්බන්ධ කරගන්න. විභාගයට ලියන එක පමණක් නෙවෙයි, විභාගයේ සමර්ථ වෙන එක පමණක් නෙවෙයි, ජීවිතේ ඉතුරු වෙන්න ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න, ඉගෙන ගන්න අය හැටියට අධිෂ්ඨාන කරගන්න. රැකියාවක් කරන අය භෝගයක් හිටවලා වෙළඳාමක් කරන අය, මේ වගේ අයත් ඒවා තමන්ගේ ජීවිතයට එකතු කරගන්න, ජීවිතයේ දියුණුවට එකතු කරගන්න, ඒ වගේම අරපිරිමස්මක් ඇතුව ජීවත් වෙන්න, අම්බෙක් තාත්තෙක් හැටියට තමන්ගේ යුතුකම් සහ වගකීම් ඉටු කරන අම්බෙක් තාත්තෙක් වෙන්න මේවා ඉගෙන ගන්න. පොතේ අහලා තියෙනවා, පොතේ කියලා තියෙනවා, පොතේ පාඩම පෙන්නනවා. අපි එකතු කරගන්න. නිසා ජීවිතයට එකතු කරගත්තොත් ඔය සියලුම කාරණා එක්ක වාසනාවන්ත ගමනක් අපිට යන්න පුළුවන්.
මේ සතිය ඔබ හැමට එවැනි නිවැරදි උතුම් උසස් භගක යන්න චිත්ත ශක්තිය ධෛර්ය වාසනාව හා භාග්‍ය ලැබෙන සතියක් වේවි. තෙරුවන් සරණයි. සියලු දෙවියන් රැකවරණයි.